අද 2025 3/16 ඉරිදා. අද වීඩියෝ එක මොකක්ද කියලා ඔයාලා දැනටමත් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දන්නවනේ. ඔන්න ඉතින් සුපුරුදු විදිහටම උදේම නැගිටලා මූණ හොදලා අපි දෙන්නගේ උදේ තේ එක හදාගන්නයි යන්නේ. බලන්නකෝ උදේම බැන එක්ක යනවා. මේ විදිහට ඉරව්ව වැටිලා තිබුණට එළිය ගොඩක් සීතලයි. දැන් වසන්ත කාලයත් ළඟම එන නිසා හරි ආසාවෙන් බලන් ඉන්නවා ජපානයේ මගේ පළවෙනි වසන්ත කාලය එනකල්. වාහනයට නැග්ග විතරයි චූටි මල් වැස්සක් වැටෙනවා. මේ වගේ වැහි දවස් වලට වැඩට යන්නේ නැතුව හොඳට නිදාගන්න තිබ්බනම් කියලා හිතෙන්නේ මට විතරදානේ. හස්බන්ඩ් ගියා පාකින් එකට වාහනේ දාලා එන්න. ඉතින් මේ තමයි අපි දෙන්න ජපානයේ වැඩ කරන කම්පැනි එක. මේ කම්පැනි එකේ කරන්නේ ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනය කරන එක. ඔය පේන ඩිජිටල් බෝඩ් එක හදන්නෙත් මේ කම්පැනි එකෙන්මයි. කතාවත් එක්කම ඔන්න ඉතින් ඇතුළට ඇවිල්ලා ටයිම් කාඩ් එකත් ගහලා ටෙම්පරේචර් එකත් බලලා ඉක්මනටම උවගේ එක ගලවලා ඇතුළට යන්න ඕනේ. මම මෙතන මේ උවගේ කියලා කියන්නේ සීතලට උඩින් ඇඳලා ඉන්න ජැකට් එකට. ජපාන් ඉගෙන ගන්න අය නම් දන්නවත් ඇති. එහෙනම් ආයෙත් හවසට හම්බෙමු. මෙතනින් එහාට ෆෝන් ගෙනියන්න තහනම්. ඒ නිසා ඇතුළේ වීඩියෝ කරගන්න අමාරුයි. ඔන්න ඉතින් වැඩත් ඉවර වුණා. දැන් වෙලාව හවස 5යි කාලයි. හරිම මහන්සි. අද නම් ටිකක් කලින් ඕෆ් වුණා. ඒත් ඉතින් මහන්සි කියලා බෑනේ. වැඩ කරොත් තමයි අපිට දවසක ජීවිතේ දිනන්න පුළුවන්. මේ විදියට අවුරුදු ගාණක් දෙන්නත් එක්ක දැකපු එකම හීනේ අද දෙන්නත් එක්කම හැබෑ කරගෙන ඉන්නවා කියන එක තරම් සතුටක් තව කොහෙද? ඔයාලා දැක්කද? ඒ ජපන් කෙනා
මාව දැක්කම ඈත ඉඳන් ඔළුව පාත් කරන් ඇවිල්ලා ඔයාගේ මහන්සියට ස්තුතියි කියනවා. ජපානයේ විශේෂ වෙන්නේ අන්න ඒ නිසයි. එයාලා උසස් පහත් කියලා බලන්නේ නෑ. වැඩ කරන හැම මිනිස්සෙටම ඔළුව නවල ආචාර කරනවා. ඉතින් ජපානයට එන්න ආසාවෙන් ඉන්න ඔයා මගේ මේ වීඩියෝ එක බලන ගමන් ඉන්නවනම් අනේ ඔයාගේ හිනේ ඉක්මනටම හැබෑ වෙන්න ඕන කියලා මං හදවතින්ම සුබ පතනවා. හොඳට පාඩම් කරලා එක්සෑම් පාස් වෙලා ජපානයේ මේ ලස්සන දකින්න ඔයාලත් අනිවාර්යෙන්ම එන්න ඕනේ. පිටරටකට ආවහම හැමෝම ඉතින් ටික කාලයක් කට්ටක් කන්නම ඕනේ. හැම වෙලාවෙම ඔයාගේ ජීවිතේ ටාගට් එකක් තියාගන්න. ඒකත් එක්කම ජීවත් වෙනකොට ඔයාට බෑ කියලා තිබුණ සමහර දේවල් ඔයත් දැනටමත් කරලා ඉවරයිනේ කියලා ඔයාටම විශ්වාස කරන්න බැරි වේවි. මෙහි මිනිස්සු රටේ නීති ඒ විදිහටම පිළිපදිනවා. මේ වගේ රටක් දියුණු වෙන්න හේතුවත් ඒකම වෙන්න ඇති. මෙහි වාහන ඩ්‍රයිව් කරනකොට මාර්ග නීති හරියටම පිළිපදින්න ඕනේ. හිතන්නකෝ දැන් අපේ වාහනයකට කවුරු හරි ඇක්සිඩන්ට් වුණා කියලා. ඊට පස්සේ ඒ අසනීපෙන් ඉන්න තාක්කල් අපි යාට ගෙවන්න ඕනේ. දැන් අපි මේ යන්නේ මේ ළඟ තියෙන නේපාල් කඩේකට. මොකද අපි දෙන්නට තාම ජපන් හාල් සෙට් වෙන්නේ නැහැ. ඒ වගේ බත් ඇට ටිකක් ඇලෙනවා වගේ. ඒ නිසා නේපාල් කඩේ තියෙන බාස්මති හාල් එක හොයාගෙන තමයි මේ යන්නේ. හාල් විතරක් නෙමෙයි ඕන දෙයක් තියෙනවා. මෙතන බඩු මිලත් සාමාන්‍ය මට්ටමින් අඩුයි. අපි නිතරම වගේ මෙතනට එනවා. දැන් ජපානයේ බඩු මිලත් කලින් තිබුණ මට්ටමට වඩා වැඩි. මෙහෙත් ඉතින් ජීවන වියදම ටිකක් වැඩි. ඔන්න ඉතින් ගෙදර ඇවිල්ලා රෙදි ටිකත් හේදෙන්න දාලා අපි දෙන්නට රෑට කන්න පොඩියට කෑම ටිකකුත් හදාගෙන මං වොෂ් එකක් දාගත්තා. මේ වගේ දවස් හරිම මහන්සියි. ඒත් ඉතින් මහන්සියි කියලා කොහොම අතාරින්නද මේ ජීවිතේ? ඔයා වගේම ඔයාගේ පවුලේ අයවත් සතුටින් තියන්න. ඔයා ජීවිතේ දිනන්නම ඕනේ. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු.